මේ තියෙන්නේ බදුළු ටැම් ලිපිය. මෙය සොරබර වැවසැල් ලිපිය, හෝපිටිගමුව සෙල් ලිපිය කියලත් හඳුන්වනවා. මහියංගන චෛත්‍යයට ඊසාන දිශාවේ සොරබරුව වාශිත ප්‍රදේශයේ තමයි මේක පිහිටලා තියෙන්නේ. මේක සොයාගත්තේ ඉංග්‍රීසි ආණ්ඩුවේ උපේජන්තවරයෙකු වන ජෝන් බේලි විසින්. මෙය 4 වන උදේ රජු විසින් පිහිටවන බවට නිගමනය කරනවා. මධ්‍යතන සිංහල යුගයට තමයි මේක අයත් වෙන්නේ. හෝපිටිගමුව කියන ප්‍රසිද්ධ වෙළෙඳ නගරයේ වෙළඳපොළ බදුගත් තැනැත්තා සේවකයන් වෙළෙන්දන් ගම්වාසීන්ගෙන් අයිතා ලෙස බදු අය කරගෙන ඔවුන් පීඩාවට පත් කරලා තියෙනවා. ගම්වැසියෝ මේ පිළිබඳ රජුට පැමිණිලි කරාට පස්සේ එහි ප්‍රතිඵලයක් විදිහට වෙළෙඳ නගරය පරිපාලනය සකස් වෙන්න ඕනි කොහොමද කියලා රජු නීති රීති සම්පාදනය කරලා තියෙනවා. ඒ තමයි මේ බදුළු ටැම් ලිපියේ සඳහන් වෙන්නේ.